කඩමණ්ඩේ ඉඳන් ගවේගොඩේ ඉඳන් ඊළ සමාජය දක්වාම කිසි කෙනෙක් කවදාකවත් කියනවාද දේශපාලනේ නම් මම දන්නේ නැහැ කියලා. හැබැයි දන්නේ මේකත් විද්‍යාවක් නේ මේකත් විෂයක් නේ. මේ දේශපාලනයට උනන්දු නැති පිරිසක් ඉන්නවා. නෑ උනන්දුවකුත් නෑ දන්නේත් නෑ නොදන්න බව පෙන්වන්නේ නෑනේ. උත්තර වදිනවනේ දැන් අහන්නකෝ දැන් මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ඔය කියලා අහන්න මොන වේද කියලා උත්තර දෙනවා. උත්තර නොදෙන කවුරුත් නෑ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනයට කට්ටිය තෝරන්නේ විෂය නොදන්න අය. දේශපාලන සවිඥානික භාවය ගැන ඔබ කතා කරන්නේ. විෂය නොදන්න අය. හැබැයි එක්තරා දුරකට දැන් මේ අලුත් තත්ත්වය ජනවාරි 8 වෙනිදායින් පසුව මේ අවධියට එනකොට ජනවාරි 8 කියන අවධියට එනකොට වෙනදට සාපේක්ෂව නාගරික සහ මධ්‍යම පන්තික සමාජය තුළ දේශපාලන සවිඥානිකත්වය ඉරදිලා තියෙනවා. තාම ප්‍රශ්නේ තියෙන ගමේ තමයි අර බඩු බෙදන කට්ටිය ගමේ කියන්නේ දුප්පත්කමත් එක්ක මේක එන්නේ. දරිද්‍රතාවයත් එක්ක. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒගොල්ලෝන්ට උරුම වෙච්ච දේ අපි ගමට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට මොන ප්‍රජාතන්ත්‍රවාද වහලා තෙමෙනවා. නේ ටකරන් ගෑලි පහ දුන්නම ඒක තමයි මරු. හරි. ඒක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ફોකස් කරන්නේ. හරිද? එතන තමයි අල්ලන්නේ. ඒ නිලයට උත්තර දෙන්න අපිට බෑනේ. ජනතා විමුක්ති පෙරමුණට තියා කාටවත් අපිට බෑ. ඒකට සල්ලි ඕන, රාජ්‍ය බලය ඕන, භාණ්ඩාගාර මුදල් වියදම් කරන්න ඕන, සිල්වදී බෙදන්න හරි. භාණ්ඩාගාර මුදල්. ජාතික ධනෙ. බෙදුවේ නැහැ කියන්න පුළුවන් ද කාට හරි. නෑ බෙදුවා. කොතනද බෙදන්නේ? කොළඹ නගරේ වුණත් එහෙම සමාජයක් ඉන්නවනේ. දරිද්‍රතාවයේ අඩියේ ගැඹුරේ ඉන්නේ. ඒ දරිද්‍රතාවයේ අඩියේ ගැඹුරේ ඉන්න සමාජයේ සැලකියුතු මට්ටමක් නිසා ඒ අය දේශපාලන සවිඥානිකත්වය නැති සමාජයක්. ඒක ලේසි නෑ. ඒක හැසිරෙන්නේ එක්ක බලය විසින්. මහා බලයක් පේන්න ඕන. ඒතර මහා බලයක් පේනකොට බලය පස්සේ යනවා. එහෙම නැත්නම් මහා පරිමාණයෙන් ද්‍රව්‍යමය දේවල් බෙදා හරින්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය දෙකම තිබ්බනේ. මහා බලය, තුනෙන් දෙකේ බලය, විධායක බලය, ඊට පස්සේ සල්ලි. අපේ සල්ලි ආ බෙදුවනේ. හරිද? ඔබේ බදු සල්ලි එතුමා බෙදුවා. මෙවර මම අර කිව්වේ ඒකයි. අපි මොන දෙන ප්‍රශ්න තියෙන්නේ දැන් අපිට ඡන්ද දෙන්න කවුද ඡන්දදායකයා කියලා බැලුවොත් අපි හොඳට බලලා දිනවා. මේ වෙනකොට සමාජයේ. හරි. මැද පන්තික උගත් එක්තරා සමාජය ගැන සිහින තියෙන දරුවන්ට උගන්වන්න ඕන යාපත් සමාජයක් ඕන නිර්මාණය කරගන්න ඕන නීති ආධිපත්‍ය කිව්වොත් ඈතට අපි ගිහිල්ලා මේ ගොවි මහත්තයෙක් ඒ මනුස්සයා මේ වීටික විකුණ ගන්න බැරුව ඉන්නේ නේද එයාට අදාළ නැහැ ඒක ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර පන්නපු එක අදාළත් නැහැ අපෝ ගත්ත එක අදාළත් නැහැ කීප දෙනෙක්ගේ ප්‍රශ්න විසඳුණා අපරාධ කියන්නේ මේ ආණ්ඩුව සරපොන්සේක මහත්තයාගේ ප්‍රශ්න විසඳුණා ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රශ්න විසඳුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රශ්න විසඳුණා. අපි රත්නලා අනිත් ගල්කිස්සට යන සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳුණාද වරායන? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රශ්න විසඳුණා. වෙන කායක ප්‍රශ්න විසඳුන්නේ නැහැ නේ. අර කීප දෙනාගේ විතරයි ප්‍රශ්න විසඳුනේ. ඒ කියන්නේ මහින්ද පෙරදුනාට ජනතාව තාම දිනුවේ නැහැ. හරි. මහින්ද පෙරදුනා ජනතාව දිනුවේ නැහැ. ඒතර ජනතාව දිනවන්න වැඩ පිළිවෙලක් තමයි දැන් ඕන. ඒකයි අවශ්‍ය කරන්නේ. ඉතින් අපි තෝරගෙන ඉඳලා අහනවානේ. අපි කියන්නේ තෝරගන්න අපි ප්‍රශ්න තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි මම අර පොඩි විග්‍රහයක් කරේ. ඔව්. හරි. එතකොට අපිට අපේ ඡන්ද පදනම වෙනකොට සකස් වෙලා තියෙන්නේ රට ගැන අනාගතය ගැන තමන්ගේ ජීවිතය ගැන හොඳ යහපත් සිහින දකින්න කට්ටියක් ඉන්නවනේ. යහපත් සමාජයක් පිළිබඳ. අන්න හරි. එතන තියෙන්නේ අපි. ඉතින් ඒ අය තමයි පහළට මේක ගෙනියන්න ඕනේ. පාලමක් වෙන්න ඕන. අර සමාජයට කාන්දු කරගන්න ඕනේ ඒගොල්ලෝ. ඔබතුමියට මේගොල්ලන්ට බලන් ඉන්න ඔක්කොටම පුළුවන් ඒ අදහස පහළට ගෙනියන්න. බිම්මට්ටමට. එතකොට අපේ හඬ ගොළු කළ යුගය නිමා කරමු. දේශයේ හෘද සාක්ෂිය අපි වෙමු. ජනතා විමුක්ති පෙරමුණ අපේ දේශයේ හෘද සාක්ෂිය.